ඔයා හිතනවාද මේ වගේ ලස්සන බස් ආකෘතියක් හදන්න රුපියල් 1000 ගණන් වියදම් වෙනවා කියලා? ඇත්තටම නෑ. අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලට පෙන්නලා දෙන්න යන්නේ රුපියල් 18ත් අඩුවෙන් ලස්සන බස් ආකෘතියක් හදන්න පුළුවන් කොහොමද කියලා. ඒ වගේම මේ වීඩියෝ එක අවසාන වෙනකම් බලන අයට තවත් වැදගත් දේවල් කිහිපයක්ම තියෙනවා. ඉතින් වීඩියෝ එක ස්කිප් නොකර අන්තිම වෙනකම් බලන්න. අද ලංකාවේ ගොඩක් ළමයි සහ තරුණයෝ බස් ආකෘති හදනවා. සමහරු මේවා විනෝදාංශයක් විදිහට කරනවා. තවත් සමහරු පාසල් ප්‍රදර්ශන වලට ඉදිරිපත් කරනවා. තවත් සමහරු තමන් හදන ආකෘති විකුණලා මුදල් උපයනවා. හැබැයි මේ හැමෝම පටන් ගන්න තියෙන්නේ එකම තැනකින්. ඒ කාඩ්බෝඩ් කෑල්ලකින්. ඒ නිසා අද ආරම්භ කරන ඔයාටත් මේ ගමන පටන් ගන්න පුළුවන්. මුලින්ම බලමු අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා. කාඩ්බෝඩ් ෂීට් එකක්, ස්කේල් එකක්, පැන්සලක්, ඒ වගේම පේපර් කටර් එකක්, ගම් එකක්, ගම් වලට ඔයාලා බයින්ඩර් ගම් වගේ දේවල් පාවිච්චි කරන්න. ඒ වගේම කළු සහ සුදු පාට කඩදාසි ටිකක් ඕන වෙනවා. මේවා ගොඩක් අයට ගෙදරම තියෙන දේවල්. නැත්නම් කඩෙන් ගත්තා රුපියල් 18 අඩුවෙන් ලබා ගන්න පුළුවන්. දැන් ගොඩක් අය කරන ලොකුම වැරද්ද තමයි සැලැස්මක් නැතුව හදන්න යන එක. බස් ආකෘතියක් හදනකොට මුලින්ම ප්‍රමාණය හරියට ගන්න ඕනි. ඒක නිසා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන PDF සැලසුම් භාවිතා කරන්න පුළුවන්. ඒවා නොමිලේම ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් විදියටයි දාලා තියෙන්නේ. මුලින්ම ඔයා මේ සැලැස්මට අනුව බස් එකේ දෙපැත්ත ඇද ගන්න. ඊට පස්සේ ඉදිරිපස් සහ පසුපස කොටස් කපා ගන්න. ඊගාවට වහලය සහ බිම හදා ගන්න. ඊට පස්සේ මේ කොටස් ඔක්කොම එකතු කරලා ඔයාගේ ওই බස් එකේ බොඩි එක හදා ගන්න. මේ වැඩේ හදිසි වෙලා කරන්න යන්න එපා. ටිකක් ඉවසීමෙන් කරොත් ලස්සන රිසල්ට් එකක් ගන්න පුළුවන්. දැන් මෙතනට එනකොට ඔයාලට සාමාන්‍ය බස් ආකෘතියක් ලැබෙනවා. හැබැයි තවම මේක සාමාන්‍ය පෙනුමක් තමයි. බලන කෙනෙක්ට වව් කියන තරම් තාම ලස්සනක් නෑ. ඒක නිසා බලමු බස් ආකෘතිය තව ලස්සන කරගන්නේ කොහොමද කියලා. ගොඩ දෙනෙක් හිතන්නේ ලස්සන ආකෘතියක් හදන්න නම් ලොකු වියදමක් යනවා කියලා. ඇත්තට මේක වැරදි අදහසක්. සමහර වෙලාවට වෙනස ඇති කරන්නේ පොඩි ඩීටේල්ස් කිහිපයකින්. හොඳ පේන්ට් එකක්, ලස්සන ග්ලාස් ඩිසයින් එකක්, LED ලයිට් ටිකක් සහ හොඳ ස්ටිකර් ඩිසයින් එකක්. මේ ටික විතරක් වුණත් ආකෘතියේ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න උදව් වෙනවා. මේ ෆොටෝස් ටික බලන්න. ස්ටිකර් නැති ආකෘතියක්, ස්ටිකර් එක්ක ආකෘතියක්. වෙනස හොඳටම පේනව නේද? ඒකයි ගොඩක් මොඩල් ක්‍රියේටර්ස්ලා තමන්ගේ ආකෘති වලට ස්ටිකර්ස් භාවිතා කරන්නේ. ඉතින් ඔයාටත් ඔයාගේ ආකෘතිය ලස්සන කරගන්න ඕන නම් ඔයා කැමතිම බස් ඩිසයින් එකට ඔයාගේ ආකෘතියේ ප්‍රමාණයටම ස්ටිකර් ඩිසයින් එකක් හදලා ගන්න පුළුවන්. ඒ වගේම Windows ස්ටිකර්ස්, site graphics, destination boards සහ වෙනත් modification ස්ටිකර්ස් පවා ඔයාට ගන්න පුළුවන්. අද වෙනකොට ලංකාවේ ගොඩක් යාළුවෝ අපෙන් ගත්ත ස්ටිකර් ඩිසයින් පාවිච්චි කරලා ලස්සන නිර්මාණ කරලා තියෙනවා. සමහරු ඒවා ප්‍රදර්ශන වලට ඉදිරිපත් කරලා තියෙනවා. තවත් සමහරු කලෙක්ෂන් එකක් විදියට තියාගෙන ඉන්නවා. ඉතින් යාළුවනේ රුපියල් 18 අඩුවෙන් වුණත් බස් ආකෘති නිර්මාණ පටන් ගන්න පුළුවන් කියලා දැන් ඔයාලට තේරෙනවා ඇති. වැදගත්ම දේ තමයි පටන් ගන්න එක. පළවෙනි ආකෘතිය පර්ෆෙක්ට් නොවෙන්න පුළුවන්. දෙවෙනි එකත් පර්ෆෙක්ට් නොවෙන්න පුළුවන්. හැබැයි දිගටම උත්සාහ කරනවා නම් දවසක ඔයත් හැමෝම බලන ලස්සන නිර්මාණ හදන කෙනෙක් වෙනවා. ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන PDF ෆයිල් ටික ඩවුන්ලෝඩ් කරගන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාගේ ආකෘතියට ස්ටිකර් ඩිසයින්, ලයිට් හෝ වෙනත් අවශ්‍ය දේවල් ගැන විස්තර දැනගන්න දැන්ම පහලින් තියෙන WhatsApp අංකයට මැසේජ් එකක් දාන්න. මේ ඕනිම දෙයක් ඔයාට කැෂ් ඔන් ඩෙලිවරි විදියට ගෙන්න ගන්න පුළුවන්. වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් කරන්න, ෂෙයා කරන්න සහ ඔටෝමේක YouTube නාලිකාව subscribe කරලා දැම්ම bell notification එකත් on කරලා තියාගන්න. එහෙනම් අදට මම සමු ගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්. නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.